අයිබුවන් සුබ දවසක්. යුරෝපයේ ඉතා ධනවත් රටක් වගේම ඉතා ඉහළ වැටුප් ලබා දෙන අයර්ලන්තයේ ජොබ්ස් ලබා ගන්න පුළුවන් ඒජන්සි 5ක් මේ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නනවා. සහ මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. දිගට පැහැදිලා ඉන්න වීඩියෝවත් සමග. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ ජොබ් එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, ෂෙන්ගන් වීසා ගැන තොරතුරු, වෙන දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී යුරෝපියන් ස්ටයිල් එකට හොඳ CV හදාගන්න. ලංකාවේ ජොබ්ස් වලට ඇප්ලයි කරන විදිහට CV හදාගන්න එපා. ඔයාලට යුරෝපියන් ස්ටයිල් එකට CV හදාගන්න බැරි නම් මම ලබා දෙන CV සැකසීමේ සේවාව ලබා ගන්න පුළුවන්. වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එක හරහා පළවෙනි recruitment agency එක තමයි Nuvo International Healthcare Recruitment Specialist කියන මේ වෙබ්සයිට් එක. nuvo.ie කියන මේ වෙබ්සයිට් එක. මම මේ වෙබ්සයිට් වල link ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ පහලට අපුවම වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අයර්ලන්ඩ් වල healthcare jobs ලබා දෙන recruitment agency එකක්. ඉතින් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ කම්පැනි එක ගැන විස්තර වගේම ඔයාලා කොහොමද මේ recruitment agency එක හරහා ජොබ් එකක් ලබා ගන්න කියන එක ගැන විස්තර බලා ගන්න පුළුවන්. මේ details සේරම කියවලා බලන්න පහලට ඇවිල්ලා. මෙයාලා jobs ලබා දෙනවා government section එකේ වගේම private healthcare company වල jobs ලබා දෙනවා. සේරම කියවලා බලන්න ඇවිල්ලා මේ වෙබ්සයිට් එකට. ඊට පස්සේ ආව මේ වෙබ්සයිට් එකේ ඉහළටම ඇවිල්ලා ආයෙත් මෙතන බලා ගන්න පුළුවන් our jobs කියලා තියෙනවා වෙනම link එකක්. මේ link එකට ගිය ඔයාලට බලන්න පුළුවන් දැනටමත් මේ වෙබ්සයිට් එකේ පළ කරලා තියෙන jobs මොනවද කියලා. ඒ හරහා ඔයාගේ job sector එකට ගැලපෙන jobs තියෙනවා නම් ඔයාලා apply කරන්න පුළුවන්. මේ job list එකේ පහළට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ posting කරලා තියෙන jobs මොනවද කියලා. ඊට පස්සේ මේ job posting එක click කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ job එකට අදාළ විස්තර මොනවද, කොහොමද apply කරන්නේ, salary කොහොමද, ඒ වගේ හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්. එයාලා ඉල්ලන qualifications මොනවද වගේ හැම තොරතුරක්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ job posting එක open කරාම. ඊට පස්සේ ආයෙම මේ website එකේ මුලට මෙන්න ඇවිල්ලා ඔයාලට මේ website එකේ register වෙන්න වෙනවා. ඔයාලට jobs වලට apply කරන්න කලින්. ඒක නිසා මේ register now කියන button එක click කරගන්න. ඒක click කරගත්තාම ඔයා තව මේ වගේ page එකකට එනවා. ඉතින් මෙතනින් ඔයාලට ඔයාගේ CV එක upload කරන්න පුළුවන්. first name, last name, email, මෙතනින් ඔයාගේ country එකේ phone number එක select කරගන්න. ඊට පස්සේ submit කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ qualifications වලට match වෙන jobs තියෙනවා නම් ඔයාව contact කරගනි. ඉතින් ඒ විදිහට තමයි මේ website එකේදී jobs වලට apply කරන්න තියෙන්නේ. හරි අපි බලමු ඊළඟ website එක, දෙවෙනි website එක මොකක්ද කියලා. දෙවෙනි website එක තමයි firstup.io කියන website එක. මේ website එකට ආපුවම මේ විදිහට තමයි interface එක පෙන්වන්නේ. ඒ වගේම මේකෙත් මේ ඉහළ තියෙන links වලින් ඔයාලට මේ jobs පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. මෙයාලා jobs ලබා දෙනවා healthcare sector එකේ, ඒ වගේම IT, manufacturing, hospitality වගේ ඒ වගේ ක්ෂේත්‍ර කීපයකම jobs ලබා දෙනවා මේ recruitment agency එක. ඉතින් ඔයාලට ඇවිල්ලා මේ website එකේ බලා ගන්න පුළුවන් මේ පිළිබඳ විස්තර. මේ තියෙන්නේ ඒගොල්ලන් සමග සම්බන්ධ වෙලා තියෙන ප්‍රසිද්ධ company JetBlue, Providence, Toyota, ඒ වගේ Boeing, Ford වගේ ලොකු කම්පැනි මේ කට්ටිය එක්ක සම්බන්ධතාව තියෙනවා. ඒක නිසා බලන්න try කරලා ඔයාලට qualifications තියෙනවා නම් මේවා unskilled jobs නෙමෙයි. මේවට skills තියෙන්න ඕනේ. ඔයාලට හොඳ qualifications තියෙන්න ඕනේ, degree තියෙන්න ඕනේ. unskilled job නෙමෙයි මේවා. ඔයාලට හොඳ qualifications තියෙනවා නම්, experience තියෙනවා නම් මේවට apply කරලා බලන්න. මේ website එකේදී ඔයාලට apply කරන්න වෙන්නේ මේ get a demo කියන button එක හරහා ගිහිල්ලා මේ application එකක් තියෙනවා. ඒක fill කරලා send කරන්න, submit කරන්න. මේ ඉල්ලන විස්තර fill කරලා ඔයාලට submit කරන්න තියෙන. ඊට පස්සේ ඔයාගේ qualifications වලට ගැලපෙන jobs ඒගොල්ලන් ළඟ තියෙනවා නම් ඔයාගේ experience හොඳ නම් ඔයාලව contact කරගන්න. අපි යමු ඊළඟ website එකට. මේක තමයි CPL Ireland කියන මේ website එක. මේ website එකට ආවම මේ පහළට ආපුවම බලා ගන්න පුළුවන්. මෙන්න මේ ක්ෂේත්‍ර වල එයාලා jobs ලබා දෙනවා. ගොඩක් ක්ෂේත්‍ර තියෙනවා. accounting, construction, healthcare, insurance, life science, languages, hospitality, engineering, banking ඒ වගේ ගොඩක් ක්ෂේත්‍රවල ජොබ් තියෙනවා මේගොල්ලන්ගේ. එතකොට අපි බලමු මේ ඊට පස්සේ මේ construction කියන එක ක්ලික් කරගත්තාම ඔයා එනවා මේ වගේ තව page එකකට. ඒකෙදි පෙන්නනවා මෙතන මේ website එකේදී posting කරලා තියෙන jobs මොනවද කියලා. design manager, plumber, mobile maintenance, quantity surveyor ඒ වගේ jobs බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට qualifications තියෙන එකකින් ඔයා බලලා මේ jobs වලට apply කරන්න පුළුවන්. මේ job posting එක උඩ ක්ලික් කරගත්තාම ඒ job එකට අවශ්‍ය qualifications මොනවද අනිකුත් සියලුම විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට apply කරන්න ඕන නම් මේ apply now කියන button එකකින් ගිහිල්ලා apply කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ මේ මුලට එන්න මේ website එකේ. ඊට පස්සේ ඔයා මේ create an account කියන තැනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ account එකක් හදාගන්න. ඊට පස්සේ මෙතන submit CV කියන දින තව button එකක්. මේ button එකෙන් ගිහපුවාම මෙතන ඔයාලට දැනටමත් account එක තියෙනවා log වෙන්න පුළුවන්. නැත්තම් LinkedIn එකක් තියෙනවා. LinkedIn එක හරහා
ලොගින් වෙන්න පුළුවන්. නැත්නම් මේ යට තියෙන sign up button එක හරහා ඔයාලට මේ වෙබ්සයිට් එකේ account එකක් හදා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ jobs වලට apply කරන්නේ. අපි යමු ඊළඟ වෙබ්සයිට් එකට. මේක තමයි kcr.ie කියන වෙබ්සයිට් එක. මේ recruitment agency එක ලබා දෙන්නේ healthcare ශාස්ත්‍රයේ jobs ලබා දෙන්නේ. පිළිබඳ විස්තර සේරම බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ පාරට ආපුවම. පාරට එනකොට මෙතන තියෙනවා latest job කියලා. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ එයාලා දැන් අලුතෙන්ම recruit කරන vacancy මොනවද කියලා මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ ආයෙම එන්න මෙතන මේ job search bar එක හරහා ඔයාලට පුළුවන් job search කරලා බලන්න. ඊට පස්සේ මේ job seeker කියන link එකට ආපුවම මේ job search කියන එකෙන් jobs search කරගන්න පුළුවන්. නැත්නම් මේ පහලින් මේ view more කියන එකට ගිහිල්ලා latest job කියන category එකේ view more jobs කියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඉතිරි jobs. මේ job posting එකක් උඩ click කරගත්තාම ඒ job එකට අදාළ ඉස්සර සේරම මෙතන පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අවශ්‍ය වෙන සුසුකම්, මොනවද ඒගොල්ලෝ ලබා දෙන benefits වගේ හැමදේම මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන apply for this role කියලා තියෙනවා application එක. මේ application එක fill කරලා send කරන්න තියෙන්නේ ඒගොල්ලන්ට. ඊට පස්සේ ඔයාගේ details සේරම සබ්මිට් වෙනවා. try කරලා බලන්න. මේවා මේ unskill job නෙමෙයි. මේවට හොඳ qualifications තියෙන්න ඕනේ. ඒක නිසා ඔයාලට qualifications තියෙනවා නම් experience තියෙනවා නම් මේවට apply කරලා බලන්න chance එකක් ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඊළඟ website එකට. මේ recruitment agency එක තමයි mmarecruitment.com කියන මේ agency එක. මේකට ආවට පස්සේ මේ විදිහට තමයි website එක පෙන්නන්නේ. මෙතන පහළ බලා ගන්න පුළුවන්. මේ agency එක හරහා jobs ලබා ගත්ත අයගේ ටෙස්ටිමෝනියල් එකක්. ඒ වගේම තමයි විස්තර බලා ගන්න පුළුවන් මේ පහලට ආපුවම. ඉතින් මේකෙදි ඔයාලට jobs search කරගන්න healthcare ශාස්ත්‍රයේ jobs තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ jobs වලට apply කරන්න මෙතන apply now කියලා තියෙන බටන් එකක්. ඒ බටන් එක click කරගන්න. ඊට පස්සේ තව මෙන්න මේ වගේ page එකකට එනවා. ඔයාගේ විස්තර fill කරන්න තියෙන. ඉතින් මේ විස්තර සේරම මේ අහන විස්තර සේරම fill කරලා මේ application එක send කරන්න. ඔයාගේ නම, qualifications, country එක, ඒ වගේම contact details, experience ගැන, IELTS, English test වගේ දේවල් ගැන අහනවා. ඉතින් ඒවා අහලා තියෙන ඒවාට answers දීලා මේ application එක fill කරලා submit කරන්න. ඊට පස්සේ ඔයාලගේ qualifications හොඳ නම් ඒගොල්ලෝ ඔයාලව contact කරගනි. ඉතින් මේවට try කරලා බලන්න. ඔයාලට qualifications තියෙනවා නම්, experience තියෙනවා නම් මේවට try කරලා බලන්න. හොඳ European style එකකට CV හදාගෙන try කරලා බලන්න. එහෙනම් ලබන සතියේ වටින වීඩියෝ එකක් අරන් එන්න. එතකල් ඔයාලා හැමෝටම ජය. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ job එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපයේ පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙනි දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හරින්න නැතුව බලන්න පුළුවන්. ඔයාලා මේ jobs වලට ඉල්ලුම් කරන විට ඔයාලට මේ job එක ලැබෙනවද නැද්ද තීරණය වෙන්නේ ඔයා යවන CV එක සහ cover letter එක නිවැරදිව තිබුණොත් පමණයි. ඉතින් ඔයාලා CV එක සහ cover letter එක හරියටම create කරලා මේ jobs වලට apply කරන්න.